අයිබෝන් සුබදසක්කය මිත්‍රරුණි මං අද පළවෙනි මේ ජෝතිෂ වීඩියෝ එකක් ගේන්න යන්නේ. කලින් ෂෝට් වීඩියෝ දාලා තිබ්බේ. දැන් ඉස්සෙල්ලාම ලෝඩ් වීඩියෝ එක දාලා පටන් ගන්න. පුළුවන් නම් මේ සබ්ස්ක්‍රයිබ් කරලා සබ් එකක් දෙන්න. මේ අලුතෙන් පටන් ගත්ත ජෝතිෂ channel එක. මං ඉස්සරහට දිගටම මේ ජෝතිෂ වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. අද පළවෙනි වීඩියෝ එක විදිහට මං අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටම සරලව මේ කේන්දරේ කොටු 12 ගැන. අපි දැන් මේ ඉස්සලාම් පටන් ගමු පළවෙනි කොටුව. දැන් පළවෙනි කොටුවෙන් කියන්නේ තමන්ගේ පෞරුෂය ගැන, තමන්ගේ ඔළුව ගැන ඔළුව ගැන කියනවා. එතකොට තමයි ගතිගුණ සමස්ත ඒ කියන්නේ තමන් ගැන කියන්නේ පළවෙනි කොටුවෙන් තමයි. දැන් අපි උදාහරණයක් ගන්න පුළුවන්. පළවෙනි කොටුවේ රවි ඉන්නවනම් කාටවත් නැමෙන්නේ නැතුව ඒ කියන්නේ මේ තමන්ගේ මතයේ ඉන්න ඒ කියන්නේ වෙන කිසි දේවල් කවුරුවත් ගණන් ගන්න නැතුව ඒක හින්න තේජසෙන් ඉන්න හින්න මේ මාර ඩයල් එකක් වගේ මේ හිටනවා පළවෙනි කොටුවේ රවි ඉන්නවනම්. දැන් අපි පළවෙනි කොටුව ගැන කතා කරා. අපි දැන් දෙවෙනි කොටුව ගැන කතා කරමු. දෙවෙනි කොටුවෙන් තමයි තමන්ගේ ධනය ගැන කියන්නේ දෙවෙනි කොටුවෙන්. තමයි කතා කරන විදිය, තමන්ගේ වචනය ගැන කියන්නේ දෙවෙනි කොටුවේ. අපිට තමන් විවාහ ජීවිතයෙන් පසු පෞල් ජීවිතය ගැන කියන්නේ දෙවෙනි කොටුවේ. එතකොට මේ ඒකෙත් මේ ඒ කියන්නේ දෙවෙනි කොටුව බලවත් නම් ඒ කියන්නේ හොඳ පෞල් ජීවිතයක් ලැබෙනවා. එතකොට දැන් සිකුරු වගේ ග්‍රහයක් ඉන්නවා නම් මේ දෙවෙනි කොටුව ඊටාම සුබයි. දැන් කතා කරනකොටත් හරියම මිහිරි වචන, හරියම ලස්සන විදිහට කතා කරනවා. එහෙනම් අපිට ග්‍රහය මේ නම දෙනාම උදාහරණ දාලා ගන්න පුළුවන්. දැන් අපි මේ තුන්වෙනි කොටුව ගැන කතා කරොත් තුන්වෙනි කොටුවෙන් තමයි තමන්ගේ වීරිය, තමන්ගේ උනන්දු උත්සාහය, කැපවීම ඒවා කතා කරන්නේ තුන්වෙනි කොටුවෙන්. එතකොට මේ හතරවෙනි කොටුවෙන් කතා කරන්නේ තමන්ගේ අම්මා ගැන කතා කරනවා, තමන්ගේ පවුල ගැන කතා කරනවා, උපන් ප්‍රදේශය ගැන කතා කරනවා, තමන්ගේ නිවස ගැනත් කතා කරනවා. ඒකත් අර වගේ තමයි මේ කියන්නේ ඕක මේ බලවත් වෙලා තිබ්බා කියලා ඕක මතම තීරණය වෙන්නේ නැහැ. අනිත් ග්‍රහ පීඨිය බලන්න ඕනේ. මම මේ ඊටම සරලව ඔයාලට දාලා අදහසක් ගන්න කොටු 12 මොනවද කියන්නේ කියලා පොඩි සරල වීඩියෝ එකක් මේක. අපි දැන් මේ එතකොට පස්වෙනි කොටුව ගත්තොත් එimhe ආදර සම්බන්ධතා. එතකොට අධ්‍යාපනය ගැන කතා කරන්නේ ඒකේ මූලික අධ්‍යාපනය ගැන. ඊට පස්සේ තමන්ගේ මේ දරුපල ගැන කතා කරන්නේ පස්වෙන්නේ. ඒව ගැන කතා කරන්නේ පස්වෙන්නේ. එතකොට හයවෙනිෙන් කතා කරන්නේ තමන්ගේ රෝග, තමන්ට ඉන්න සතුරු. ඒවා තමයි 6 වෙනිෙන් කතා කරන්නේ. 6 වෙනි දැන් කෙනෙක්ගේ බලවත් නම් තවත් දෙයක් තියෙන විශේෂ දෙයක් මේ රැකියාවක් එක දිගට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කියන. ගොඩක් 6 වෙනි බලවත් ගොඩක් කට්ටිය මේ ડોක්ටර්ස්ලා, නර්ස්ලා ඒ වගේ කට්ටිය තමයි වෙන්නේ. අපි 7 වෙනි කතා කරොත් 7 වෙනි ගොඩක් කට්ටිය දන්නවා. 7 වෙනි තමයි තමන්ගේ සහකරු ගැන කතා කරන, තමන්ගේ විවාහය ගැන කියන්නේ 7 වෙනි. කලත්‍රත්තාණය කියලා කියන්නේ 7 වෙනිට තමයි. එතකොට මේ 8 වෙනිෙන් කතා කරන්නේ ආශය ස්ථානය සහ මාරක ස්ථානය. ඒ කියන්නේ මේ තමන්ගේ මරණය ගැන කතා කරන්නේ 8 වෙනිෙන්, තමන්ට උරුම දේවල ගැන කතා කරනවා 8 වෙනිෙන්. ඒ කියන්නේ තව ඔගේ 8 වෙනිෙන් දැන් අපි ඔය කතා කරන්නේ මූලික දේවල් ටික. තව ඔක බෙදලා ගොඩාක් දේවල් ඔය මේ කොටු 12න් කතා ගන්න පුළුවන්. මම මූලික දේවල් ටික තමයි මම දැන් කිව්වේ. දැන් 9 වෙනිෙන් කතා කරන්නේ නව ධර්මය ගැන කතා කරනවා, තමන්ගේ පියා ගැන කතා කරනවා. එතකොට උසස් අධ්‍යාපනය ගැන කතා කරනවා, පෙර පින් ගැන කතා කරන්නේ 9 වෙනි. දැන් 5 වෙනිෙන් කියලා කියන ඒකට අපි අර අත්දැකීම් අනුව ඒ කියන්නේ අපි පරීක්ෂා කරනකොට ගොඩාක්ම මේ තේරෙන දේ තමයි 9 වෙනිෙන් තමයි පෙර පින් ගැන කතා කරන්නේ. 10 වෙනිෙන් කතා කරන්නේ ගොඩක් කටේ දන්නවා ආසි මුදුන. මේ 10 වෙනි. ඒ කියන්නේ රැකියා ස්ථානය ගැන කතා කරන්නේ 10 වෙනිෙන් තමයි. ගොඩක්ම රැකියාව ගැන තමයි 10 වෙනිෙන් කතා කරන්නේ. ඒක 11 වෙනිෙන් කතා කරන්නේ තමන්ගේ ආදායම ගැන. 11 ස්ථානයේ 11 වෙනි තමයි ගොඩක් වෙලාවට තමන්ගේ ආදායම, තමන්ට කොච්චරක් ආදායම් වෙනවද ඒව බලන්නේ 11 වෙනිෙන්. දැන් 12 වෙනිෙන් බලන්නේ මේ තමන්ගේ වැයවීම ගැන. ඒ කියන්නේ මේ තමන්ගේ සල්ලි කොච්චර වියදම් කරන හිරගේ වල, එතකොට බන්ධනාගාර, රෝහල්, ලෙඩ අනම්මනම් ඒවත් පෙන්නනවා 12 වෙනිෙන්. තව විදේශගත වීම ගැන පෙන්නන්නේ 12 වෙනිෙන්. අද ඊටාම සරලව මම වීඩියෝ එක ගෙනාවේ මේ කියන්නේ ඔය කොටු 12 සම්බන්ධ වුණත් තියෙන මූලිකම දේවල් ටික. නැත්තම් ඔය එක කොටුවක් බෙදාගෙන ගියා හැකි ඔයක නතර කරන්න නැතුව වගේ බෙදාගෙන ගියා ගොඩාක් දේවල් කතා කරනවා. මේක හිනා සංකීර්ණයි. මම අද ඊටාම සරලව වුණ දාලා අදහසක් ගන්න ගෙනාවේ මගේ පළවෙනි වීඩියෝ එක. ගොඩාක් අඩුපාඩු ඇති මේ වටපිට සද්ද ඇහෙනවා ඇති. මං හරි ඩිවයිස් එකකින් නෙමෙයි මේක රෙකෝඩ් කරේ. මගෙන් ෆෝන් එකකින් තමයි මේක රෙකෝඩ් කරේ. ගොඩාක් අඩුපාඩු ඇති. මේ ඔයගොල්ලෝ ඉස්සරහට ගේන්න ඕනි වීඩියෝ මට කියන්න මම අනිවාර්යෙන් මොකක් හරි කරලා මේ වීඩියෝස් කරලා දානවා. ඔයගොල්ලෝ කැමති මොනවද කරන්න ඕනි ලග්න පලාපල මං ඉස්සරහට දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ දාන්න ඕනි මේ කැටගරි ටික කියන්නේ මං අනිවාර්යෙන් දානවා. කොහොම හරි කරලා දානවා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේ මොනවද ඕනි කියලා. අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒවත් කමෙන්ට් කරගෙන යන්න. මං ඒවත් හදාගෙන ඉස්සරහට එන්නම් මේ එනම් මිත්‍රෝනේ මම යනවා සුබ දවසක් කියලා සියලු දෙනාටම.